ලක්ෂ 10ක් විතර වෙනවා. ඒ වගේ අපේ වෙසල් එක ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේ තව කියන රේස් එක රේස් හයිබ්‍රිඩ් එක තමයි වැඩියෙන් ජනප්‍රිය විකිනෙන්නේ. ඒක රේස් හයිබ්‍රිඩ් එක සාමාන්‍ය දැන් වැඩි වෙනවා ලක්ෂ 6කින් 7කින් වටිනාකමත් එක්ක ලක්ෂ 12ක් 13 විතර. ඒ වගේම අපි කතා කරන වෙසල් එක වෙසල් රථයේ සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් 12කින් වැඩි වෙනවා. ඒක ලක්ෂ 20ක් විතර නම් ගැනුම් මිලත් එක්ක විදේශ මුදල් සංචිතත් එක්ක ඒ වගේම තමයි අපි කියන්නේ ඊළඟට තියෙන Prado 250 Jeep එකක්. ඒ Jeep එක සාමාන්‍ය ලක්ෂ 30ක් 35න් බද්ද වැඩි වෙනවා. එතනින් එහාට විදේශ මුදල් සංචිතවල තියෙන මේ වැඩිවීමත් එක්ක ලක්ෂ 50ක් 55ක් වගේ දක්වා මුදලක් වැඩි වෙනවා. ජනතාවනේ මේ පිරිවැම ඉදිරියේදී වාහනයක ආනයන කෙරුවොත් දරන්නම වෙනවා අරණ තිබුණාට වැඩිය. දැන් වාහන මිල 150ක විතර ඉහළ යනවා කියලා කියන්නේ. ඒතකොට මේ සැබවින්ම වාහනේ මිල ඉහළ යන්නේ කොච්චර කියලාද? නෑ මෙහෙම අපි දැන් උදාහරණයක් ගමු වෙසල් එකක් ලක්ෂ 20යි. වෙසල් එකක් අපි ලක්ෂ 75යි කියන්නේ 20යි කියන්නේ සාමාන්‍ය 115කින් විතර. ඉතින් මේ වාහන වල ආසන්න වශයෙන් 115ක් 20ක් අතර ඒ වාහන වල වටිනාකමත් එක වැඩි වෙන්නේ 10%ක් 15ක් අතර නම් අනිවාර්ය වශයෙන්ම වැඩි වෙනවා. රජය තාවකාලික ප්‍රකාශ කෙරුවට මං හිතන්නේ මේක රජයට තාම තීරණයක් කරන්න බෑ. රජයේ තියෙන අවස්ථාව මොකද මේ පාර තෙල් වල ආනයන මේ බිල් එක මේ යුද්ධය තිබුණොත් බිලියන 8ක් දක්වා යන්න පුළුවන් කියලා විශ්ලේෂකයෝ කියලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය තුල මං හිතන්නේ රජයට අවශ්‍යයි වාහන ආනයන සීමා කිරීමට. ඉතින් ඒක 3ක් කරනවාද ඉදිරියේදී 6ක් කරනවාද මේක තව වැඩි කරනවාද කියන එක වෙන්නේ මේ ලෝකේ තියෙන තෙල් මිලයි සහ ලෝක යුද්ධෙත් එක තමයි මම හිතන තීරණය කරන්න වෙන්නේ. වාහන ආනයනයේ සීමාවක් පැනවීම කියන්නේ ඔබතුමාලට වාහන ලංකාවට ගෙන්වීම සීමා කරන්න වෙයිද? නෑ මේ රජය හරීම ප්‍රායෝගික ප්‍රතිපත්තිමය කටයුතු කරනවා. මම ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉතින් මොකද රටකට අවශ්‍යතාවයක් වුණාම මම හිතන්නේ IMF එකේ අවශ්‍යතාවය තියෙනවා. මොකද ට්‍රේඩ් බැරියර්ස් දාන්න එපයි කියලා. ඉතින් මම හිතේ මේ මතත් සහ රජයට ඕනේ මේ ආර්ථිකයේ ප්‍රකෘති වෙච්ච දේ ආයෙ පස්සට ගන්න ඉදිරියට යන්න. මම හිතන්නේ මේ රජය කොහොම මේ හොඳ තීරණ ගන්න. ඉතින් වෙන වගේ ආණ්ඩුව අතර මේ වෙලේ ලේසිම දේ වාහන ආනයන නවත්තලා දාන්න එහෙම කෙරුවේ නේ. ආර්ථිකයේ මෙහෙම දුවන්න දෙන්න ඕනේ. දුවන්න දෙද්දී අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා නිසි ලෙස කටයුතු කරුවා කියන්න පුළුවන්. මේ රජයේ ජනතාවගේ අවශ්‍යතාවය රජයේ ආර්ථිකය කළමනාකරණය කරන ඕන් ගත්ත හොඳ ක්‍රියාමාර්ගයකට මම දකිනවා. කියනවා මේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ අත්‍යවශ්‍ය නොවන ආනයන මාස කිහිපයකට පමා කිරීම කියලා. මොකද මේ අත්‍යවශ්‍ය නොවන ආනයන කියන්නේ වාහනවල මෙහෙම අත්‍යවශ්‍ය නොවන කියන්නේ සමහරක් වෙලාවට ඔයගොල්ලෝ උදාහරණයක්වත් බෙහෙත් අපේ කෑම බඩු අත්‍යවශ්‍ය කෑම බඩු ඕනෙමනේ. ඉතින් අනිත් එකක් නැතුණයි කියලා එහෙම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි රජය මම දැන් හිතලා තියෙන්නේ. ඒ වැඩේ තියෙන්නේ මේ වාහන වලට රජය සහ අනිත් දේවල් වැළැක්වුවොත් ආර්ථිකයේ මේ දුවන එක ආයේ පල්ලෙහාට යනවා. මොකද ඒ වගේම තමයි වාහන වලින් රුපියල් වශයෙන් ලොකු බද්දක් ආණ්ඩුවට එනවා. ඉතින් තාම ඩොලර් වල ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ ආණ්ඩුවට. මේ එන එකයි යන එකයි ඩොලර් මේ ලැබෙන එකයි දෙන එකේ තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඒක විශාල ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් රජය දැන් කළමනාකරණය කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ රජය ගත්ත හොඳම තීරණයකට අපි දකින්න එක. ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති 2026 මැයි 15 වෙනි මධ්‍යම රාත්‍රියේ සිට රජය සර්චාර්ජ් එකක් දැම්ම වාහන වලට රේගු බද්දෙන් 50%ක් අද සිට ක්‍රියාත්මක කරන පරිදි. ඉතින් එimhe බද්ද ක්‍රියාත්මක වෙන්නේ සිද්ධාන්තය ගැන කතා කරද්දී වාහන වල බදු වර්ග තුනක් තියෙනවා මේ සාමාන්‍ය අය කිරීමේදී රේගු බද්ද, නිෂ්පාදන බද්ද, ආයෙ තියෙනවා වැඩ් බද්ද. ඉතින් මේ රේගු බද්දෙන් තමයි 50%ක් අය කරන්නේ 30ක් ඒක වාහන සඳහා තියෙනවා. ඉතින් මේ බද්දෙන් අය කරන මුදල එකහු වුණාම වැට් සහ මේ නිෂ්පාදන බද්දට මේ දෙකම මේ රේගු බද්ද අයිති වෙනවා. ඉතින් ඒකෙදි යම්කිසි ප්‍රමාණයක් එකතු වෙනවා. ඉතින් මේ බද්ද තුලින් අපි සරලව කතා කරන සාමාන්‍ය සමාජයේ වැඩියෙන් මිලදී ගන්න වෙසල් රථයක් ලක්ෂ 10ක් 12ක් අතර වැඩි වෙනවා. ඒ වගේම යාරිස් වගේ රථයක් ලක්ෂ 5ක් අයකුත් ඒ වගේම අපි කියන්න ඕනේ පොඩි ඇල්ටෝ වගේ සහ මිරා වගේ කාර්යයක් ලක්ෂ 5ක් 6කිනුත් එතරින් එහාට අපි ලොකු වාහන ගැන කතා කරද්දී Prado 250 Jeep එක තමයි වැඩියෙන් ජනප්‍රිය විකිරෙන්නේ. ඒක ලක්ෂ 50ක් ලක්ෂ 30ක් 35ක් වැඩි මුදලෙන් වැඩි වෙනවා. ඉතින් මේකට සමගාමීව අපේ විනිමය අනුපාතය දැන් වැඩිලා තියෙන ඩොලර් එක ඒකට සාපේක්ෂව මේක දෙගුණකින් විතර. ඒ කියන්නේ වෙසෙල්ලා ලක්ෂ 20ක්, යාරිස්යක් ලක්ෂ 10ක් 12ක්, ඒතර පොඩි කාර්යයක් ලක්ෂ 10ක්, ජීප් එකක් ලක්ෂ 50ක් 55ක් යනවා. ඉතින් ඇත්තටම රජය මේ ගත්තේ ප්‍රතිපත්තිමය තීරණ මං හිතන්නේ මේ යුද්ධෙත් එක්ක ඩොලර් එකේ කඩාවැටීම සහ මුදල් සංචිතවල
හිඟවීමට හේතුව. ඉතින් ඒකත් එක්කම තමයි රජයට ලොකු මුදලක් ඕනේ නම් දැන් තෙල් ආනයනයට. මොකද තෙල් මිල දෙගුණයක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි විදේශ රටවල් ඉන්න අයගෙන් දෙන ප්‍රේෂණ අඩු වෙලා තියෙනවා. අප නැහැනේ යම්කිසි හිඟයක් තියෙන. ඉතින් රජය මේ වෙලාවේදී අපිත් සහායක දෙන්න ඕනේ. ඉතින් මේ අවස්ථාවේ මේ ක්‍රියාදාමය ගත්තේ රජය යම් තාවකාලික කියලා රජය කිව්වා මාස 3කට කියලා. ඉතින් මේක මාස 3ක් වුණාට අපිට කියන්නේ මේ මාස 3ක් වෙයිද කීයක් වෙයිද කියලා. මොකද හේතුව රජයට මේක පාලනය කරන්න බෑ. මොකද යුද්ධ තියෙන තාක්කල්. ඉතින් මේ රටේ යුද්ධ තියෙන තාක්කල් මේක කවදා සීමාවෙද දන්නේ නැති. ඒක නිසා මේ ක්‍රියාදාමයට කොහොම වෙයිද කියන්න බෑ ඉදිරියේදී. ඉතින් ඒ වගේම තමයි අපි කියන්න ඕනේ මේකෙදි ජනතාවට දැන් තියෙන හොඳම පණිවිඩේ හොඳම දේ තමයි මේ වෙලේ වෙළඳපොලෙන් වාහනයක් ගන්න එක. ඉතින් මං හිතන්නේ ආනයන කරලා වාහනයක් ඇනුම් කරලා ගන්න කතාවෙන් දැන් පරිබාහිර වෙනවා. ඒ වගේම පෞද්ගලික වාහන ආනයන කරගැනීම පරිබාහිර වෙනවා. ඉතින් මං හිතන්නේ වෙළඳාමකට වෙළඳෙක්ට ළඟට ගිහලා ඒ කියන්නේ අපේ සංගමේ ඉන්න වාහන ආනයන කරන සංගමේ ලංකා වාහන ආනයන කරන සංගමේ නියෝජිත පිරිසක් ලංකා පුරාම ඉතින් ඔවුන්ගේ අපි ඒ වාහන ඉතා සාධාරණ මුදල හැකියපමණ මේ මුදලකට දෙන්න කියලා අපි හැම කෙනා අපි සාකච්ඡා කරුවා උදේ විශේෂ සාකච්ඡාවක්. ඉතින් ඒක නිසා අපි මේ අවස්ථාවේ රජයට සහයෝගය දීලා ජනතාවට හොඳ වාහන සාධාරණ මුදල දීමට සඳහා අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.